හෙලෝ කට්ටිය ඔයාලා අද සාදෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි අද Ocean is Home කියන ගේම් එකේ survival day 1 එක තමයි කරන්න හදන්නේ. බලමු survive වෙන්න පුළුවන් වේද කියලා කෑම හොයාගන්න. ඉතින් මගේ බෝට්ටු දෙකක් තියෙනවා මෙතන. මේ බෝට්ටු දෙක පාක් කරලා තියෙන්නේ. බෝට්ටුව කියන් අපි. යම් බෝට්ටුවක අපි වෙන දූපතකට. මොකටද ඉතින් මේ ලොකු දූපතේ තියෙනවානේ ඔය එක එක අමුතු සීන් වගේක් තියෙනවා. මේ හරි ඔන්න අපි ආව ලොකු දූපතට. ඉතින් මේ ලොකු දූපතේ එක එක අමුතු දේවල් තියෙනවා මාර කොට. ගෙවල් තියෙනවා. ඊට පස්සේ වෙනම සොම්බි කැම්ප් තියෙනවා. ඊට පස්සේ බංකර් වගේ සීන් තියෙනවා. එන ගොඩක් තියෙනවා ඉතින්. මේ පොඩි ගියක් වගේ පේනවා යාද. ඒ ගෙදරට ගියාම අපිට ටෙලිපෝට් වෙන්න පුළුවන්. මේ ගෙදරින් තවත් තැනකට. ඉතින් අපේ එනර්ජි එක තමයි යන්නේ. ටෙලිපෝට් වෙනකොට කාර් එකක් තිබ්බ කාර් එක මේ මග දාලාව කැඩිච්ච නිසා කාර් එකේ පොඩි එන්ජින් දෝෂයක්. ඉතින් අපි යන් ඒක මොනවද තියෙන බලමු. වැඩක් නැහැ. හරි දැන් අපි ටෙලිපෝට් වෙමු. ටෙලිපෝට් වෙන්නේ කොහෙටද? හරි මෙතන ටෙලිපෝට් වෙලා බලමු. පහක් යනවා ඉතින් එනර්ජි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඒකත් එච්චරම නෑ. එච්චර ලොකු දෙයක් නම් හම්බුනේ. ඔව් ෆ්‍රිජ් එකක් හම්බුණා. හරි ෆ්‍රිජ් එකක් හම්බුණා අපිට. කාඩු බෑලි වගේක් තිබ්බ. එච්චර තමයි. ලොකු දෙයක් හම්බුනේ. බලමු දොර අරගෙන ගිහිල්ලා වේ පොයින්ට් එකට. ඔය වේ පොයින්ට් එකේ ඉන්නා මේ ඉතින්. මොකක්ද මේ? මොකද පෙට්ටියක්. මාට ලී කොට තියෙන මාර ගොඩක්. පෙට්ටිය ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා මට සී. මේ පෙට්ටියෙන් ටෙලිපෝට් වෙන්න මේ ෆියුල් ඕනේ. යන් ගමන හරි ලොකු දුරක් නෑ මේ පොයින්ට් එකට. යන් සොම්බි කැම්ප් එකක් බලන්න ආයි. එන තඩි දුපතක් ඉතින් යද්දි මාර වෙලාවක් යනවා. කිසෙල් ගෙඩියක් හම්බුණා. කිසෙල් ගෙඩියක් හම්බු. කිසෙල් ගෙඩිය ගෑවා. ඒ තව අඩි 500 ගණනයි තියෙන්නේ. 540යි 30යි 20යි 10යි 500යි. කොහොමද?
සොම්බි කෑම්ප් එකට බලමු සොම්බිලා කීයක් විතර ඉන්නවද කියලා. යන්න පුළුවන් මේ දන්නේ ඉස්සෙල්ලා ඇතුළට මේ පට්ට ලොකුයි මේක. බලමු ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ සොම්බිලා ඉන්නවද කියලා. තාම නම් එක සොම්බි එක දැක්කේ නෑ. සොම්බිලා දෙන්නෙක් මම දැක්කා. මේ පැත්තේ ෂේප් එක ගියා නම් හරි පේන්නේ නැති වෙන්නේ. මට උඩ සොම්බියේ පස්සෙන් පන්නන් එනවා බොල්ලි. සොම්බි. සොම්බි. සොම්බි එක්කෙනා පන්නගෙන. දුමු. සොම්බියා මගේ අරන මම හිතන්නේ මගේ අරන්නේ නෑ. ගේ ඇතුළටවත් යන්න. ගේ ඇතුළට යන්න වෙලාවක් නෑ. සොම්බියා එනවා. සොම්බියා. අප්පා මේ සොම්බියා අතෑරෙන්නේ නෑ වගේ. සොම්බියා පස්සෙන් එනවා. තව සොම්බිලා උස්සගත්තොත් එහෙම ඉවරයි. කොහෙ එනවද එනවා. හරි දොර වහලා දැම්මා. සොම්බියා දොර කඩාගෙන ඉද්දන්නේ. සොම්බි. හරි සොම්බියා මාගේ යනවා. බලමු මේ මොනවද තියෙන්නේ කියලා. බුලට් වගේක් තියෙනවා, රෙඩ් වුඩ් වගේක් තියෙනවා, චාකෝල් තියෙනවා. කලිසමක් තියෙනවා, සුපිරි කලිසම. කලිසම ඇඳගමු. මේකේ කියනවා ගන්න එකක් හම්බුණා. හරි. ඒ ඔක්කොම ගමු අපි. ඉන්වෙන්ෂන් ෆුල් ඔක් තමයි තියෙන කේස් එක. ගල් නම් වැඩක් නෑ. බුලට් වගේක් හම්බුණා, ලෙදර් හම්බුණා, චාකෝල් හම්බුණා කියනු. මේකේ බුලට් රෙඩ් වුඩ් හම්බුණා. ඇලුමිනියම් හම්බුණා. මේ මේකේ මොනවත් නැහැ හිස් පෙට්ටිය. මේවත් වැඩක් නැහැ. මේ වැඩක් නැහැ අත්‍තරම. රෙඩ් වුඩ් වැඩක් නැහැ. ඉතින් කවන්නේ ගමු තියෙන්නේ කියලා. රෙඩ් වුඩ් ගත්තා බලමු මේ මොනවද තිබ්බේ කියලා. ලෙදර් නම් ඕනේ මාර ගොඩක්. ලෙදර් ඕනේ මේ කියලා තියෙනවා. මේ ලෙදර් ඕනේ මම හිතන්නේ මේ බෝලේ හදන්නේ. මේ තියෙන්නේ මොකද මේ බෝලේ නම? ඔව් මේ විල්සන්. ලෙදර් 35ක් ඕනේ විල්සන් හදන්න. බුලට් තමයි තියෙන්නේ මේ ගේම. ඔයාලා කැම්ප් එකේ තියෙන බුලට් තමයි තියෙන්නේ. එච්චරමයි ඉතින් මොකද නැහැ. අම්මා මෙතන අල්මාරි තුනක් තියෙනවා. ඒ සුපිරි බූට් දෙකක් හම්බුණා. ටිකක් දාගමු. බුලට් හම්බුණා, ලෙදර් හම්බුණා. උඩ රෑවේගෙන ඉන්නේ. නෑ රෑ වෙලා තියෙන්නේ. රෑ 11 වෙලාව සෙල්සියස් අංශක 16 උෂ්ණත්වයේ. මොනවත් නැහැ මේ මොකක්ද? නාන කාමරයක් තියෙන්නේ ආමි කැම්ප් එකේ සෙට් එක නානවා. මේ මොකද්ද? මේකේ වොෂ්රූම් ටිකක් තියෙනවා. රැට සොම්බියට ඇස් පේනවද? සොම්බි පේන්නේ නැහැ. ගාලා ගෙදරට රින්ග ගත්තොත් හරි. හරි ගෙදරට අපි රින්ග ගත්තා. සුපිරි කිට් එකක් හම්බුණා. ලෙදර් වගේක් හම්බුණා. ඊට පස්සේ හරි මේ ටිකත් ගමු ඔක්කොම. මේක නම් වැඩක් නෑ ඇත්තටම. මොනවද තියෙන්නේ ටක් ගාලා බලමු. මේ වැඩක් නෑ ඇත්තටම මේ බ්‍රික්ස්. පිට ප්‍රයෝජනයක් ගන්න බෑ ඉතින්. ටික දාගමු. අපි දාගත්තා. රෑ වෙලා තියෙන්නේ මොකක්ද පේන්නේ නැහැ. කළුවරයි. රෙඩ් බුට් ටිකක් ගත්තා. මෙතන තියෙන අර වගේම අල්මාරි තුනක්. මොකද කරන්නේ? මොකද නැහැ.
ඊතල නම් ඇත්තටම වැඩක් නෑ. දැන් ඊතල මාර ගොඩක් තියෙනවා. කළුවරයි ඉතින් පට්ට විදියට පට්ට කළුවරයි. මොකද පේන්නේ නෑ. මම වෙලාවටම ගිනිමෙහෙත් දාලා ආවා. පන්දමක් වගේක් තිබ්බ ඒකත් දාලා ආවා. බැන්ඩේජ් තමයි ගොඩක් හම්බුනේ. ඒක මොනවත් නෑ. දැන් මොර ටොයිලට් එක වගේ එකට. යාල් මාරේ තුනක් තියෙනවා නේ. ටේබල් ටෙනිස් කෝට් එකක් තියෙනවා. ඒක තමයි. යාල් මාරේ තිබ්බ එකක් ගත්තා හරි. ඒක ටිකක් ගමු. හරි ඒ ටිකට ගියා. දැන් යමු එළියට. සොම්බි ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුට් කරන්න දෙන්නේ. ගන්න එකක් තියෙනවා මම හිතන්නේ ගන්න එක බුලට් පාවිච්චි කරන්න පුළුවන්. මම තාම සොම්බි එක මාව දැක්කේ නෑ. දැක්කොත් ඒ විතර ඉවරයි. ෆුල් වෙලා තියෙන්නේ. ටික ගමු ගන්න පුළුවන් ටික අරගෙන යමු. තාම 3යි වෙලායි. අර සොම්බියට පේන්නේ නැති වෙන්නේ. මට උඩ සොම්බිය දැක්ක බොල්. අප්පා මේක ඇතුලේ සොම්බියෙක් ඉන්නවා. සොම්බිලා දෙන්නේ පස්සෙන් එනවා. අක්කාර ටවර් එකට නැග ගන්න පුළුවන් කොට තමයි. සොම්බි වෙනවද පස්සෙන් සොම්බි වෙනවද? සොම්බිලා සෙට් එකක් එනවා පස්සෙන්. එකක් දෙකක් නෙමෙයි. දොර ඇරිය. මේ දොර වහන්න බැරි වුණාද මට? නෑ අරුණානේ. සවයි වෙන්න බැරි වුණා. ආයි නැති වෙන්නම කුටි කෑවා. දැන් ඉතින් ගිහලා බඩු ටික ගන්න තමයි තියෙන්නේ. මොනා කරන්නද? වාහනෙත් නෑ. අප්පා මෙච්චර දුර යන්න තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි එපාම වෙන වැඩි. කමන්නේ කොහොම හරි බඩු ටික අරන් ආවනම් හරි. මෝයෙන් ඉන්නවා මේ වල්ලූරුත් ඉන්නවා නරිත් ඉන්නවා. නරියාවත් නම් වල්ලූරුවත් නම් පට්ට කරදරයක් ඇවිල්ලා ගහනවා ඊට පස්සේ එතන මැරෙනවා. දොර ඇරලා දෙන්න බලමු යකඩ කෑල්ලක් තියෙනවද හොයාගන්න කියලා වාහනේට හරි දාගෙන යන්නේ. නෑ. පයින් තමයි ඉතින් ගමන යන්න වෙන්නේ. ඒ යන ගමන් තමයි ඉන්නේ ඉතින් සොම්බි ගෑන් පේන මේ මාර ලස්සන view එකක් තියෙන මෙතන. දැන් කඳු 3-4ක් නැද්ද ඉන්නේ අපි. ඔව් සම්ෙන් වැටුණොත් ආයෙ මැරෙන්න තමයි වෙන්නේ. පත් ලස්සනයි එතන. දැන් සොම්බි ගෑන් එකට ආයෙ බරු ටික අරගෙන සොම්බිව මගහැරලා එන්න තමයි තියෙන්නේ. අප්පා මට්ට දුරක් ආවා දෙන්නම්. සොම්බියකින් කෑව කියලා බලමු තමයි. මෙතන සොම්බියන් පියක් තියෙනවා. ඔව් මෙතන සොම්බියන් පියක් තියෙනවා.
ඉතින් ඇවිල්ලා දැන් උදේ ඉඳලා රෑ වෙනකම් ඇවිද්ද රෑත් වෙලා තියෙන්නේ. මේ හඳ පායලා තියෙනවා. රෑ වෙලා තියෙන්නේ බලමු මේක ඇතුළට ගිහලා කන්න මොනවාරි තියනවාද කියලා. අප්පා සැමන්ද මන්ද පින්නයක් හම්බුණා. ඒක කෑවා. මේ වරන් එපා ඉතින්. හරි මේවත් එපා. මේකෙත් සැමන් ටින් වගේක් තිබ්බ ඒකත් කෑවා. හරි දැන් ආයි යන්න තියෙන්නේ ගමනට. රෑ වෙලා තියෙන්නේ. පට්ටේදි රෑ වෙලා තියෙන්නේ. දැන් පාන්දර 12යි 10යි. ඉතින් තව පට්ට දුරක් තියෙන යන්නේ. අප්පා රෑ ඉඳලා උදේ වෙනකම් ඇවිත් දැන් පාන්දර 3යි වෙලා. පොඩ්ඩක් ඊර පායගෙන එනවා පැත්තකින්. තාමත් ඇවිදිනවා. පට්ට දුරක් තියෙනවා සම්පි කැම්ප් එකට තව. සවයි වෙන්න කන කට්ටක් ඉතින් එක දවසකට. දැන් නම් ළඟයි මම හිතන්නේ සොම්බි කැම්ප් එකට. තව ටුට්ට දුරයි තියෙන්නේ. ඒකට ඉක්මනට යන් ගිහිල්ලා බලමු බඩ් එක තියනවද එතන කියලා. එකපාර මැරුණට පස්සේ මැරිච්ච තැන අපේ මේ බෑක්පැක් එක මේ නැති වෙනවා. ඒ කියන්නේ බඩු ටික තියෙනවා බෑක්පැක් එකේ. ඒ බෑක්පැක් එක එතන වැටෙනවා. ඊට පස්සේ ආයි ගේම් එක පටන් ගන්න තැන ඉඳන් තමයි එතනට යන්න තියෙන්නේ. අපි සොම්බි කැම්ප් එකට ආවා අපි. බලමු මගේ ටික ආයෙ එතනම තියනවාද කියලා. මේ සොම්බිලා ඉන්නවා මාර ගොඩක්. සොම්බි කැම්ප් එක ගම ගියක් කොටියක් තියෙනවා. ටෙලිපෝට් වෙන තැනක් මේ ඇවිල්ලා. බලමු මේකත් මොනවා හරි තියෙනවද අම්මා. කබඩ්ඩයක් හම්බුණා ඒකෙන් මට. කබඩ්ඩයක් තියන් මොනවා කරන්නද දන්නේ. කබඩ්ඩයක් හම්බුණා, එක්ස් එකක් හම්බුණා. ගල් කඩන පොරවක් වගේක් හම්බුණා. හරි දැන් සොම්බි කැම්ප් එකට යමු. ඒකට මට මගේ බෑක්පැක් එකේ බඩු 3ක් ඩ්‍රොප් කරන්න ඕන. සොම්බි එක් ඉන්නවා මෙතන. ඉතින් ඔන්න ආව සොම්බි කැම්ප් එකට. මේක සොම්බි කැම්ප් එක. මේ බලමු ඉතින් කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා. සොම්බිලා නම් ගොඩක් ඉන්නවා. දුවන්න තමයි තියෙන්නේ.
මට ඌ අර පස්සේ තාමත් සොම්බිලා ඉන්නවා. අන්න ආයි පස්සෙන් දුවන් වෙනවා. මේ කොහෙන්ද ආවේ? හරිනේ ඉතින්. තාමත් පිටිපස්සෙන් එනවා තාමත් එනවා. මේ මොකක් කරේගෙන නැග ගන්න පුළුවන් වුණා කියන මරු. මම නගිමු මේ ටවර් එකට මගේ බෑග් පැක් එක විතර නැති වුණා. ඊ බෑග් පැක් එක සෙට් වුණේ නෑ මට. ඔය ඉතින් මොනවා බලන්නත් සොම්බිලා එනවා ඊට පස්සේ. මේ පෙට්ටියක් මොකුත් නෑ. අයියෝ මගේ ගත්ත බඩු ටික ඔක්කොම නැති වුණාද දන්නේ නෑ කියන්නේ. සොම්බි ඔයා කොහෙද? සොම්බිකට යනවා සොම්බිකට යනවා. මතක විදිහට මේ ටවර් එකේ තමයි මගේ බෑග් පැක් එක නැති වුණේ. සොම්බිය තාම ඉන්න ඇතුලේ. සොම්බියට ගහමු. මගේ බෑග් පැක් එකේ හිර වෙලා ඉඳලා තියෙනවා. බෑග් එක එල්ලගමු. මොනා කරන්නද ඉතින්? පවුනේ සොම්බියත්. දැන් මොනවාද මෙතනින් ඩ්‍රොප් කරන්නේ අපි? මට ඇත්තට මේ ඩෙනිම වැඩක් නෑ. මට මේ ගන්න එක ඕනේ හැබැයි. ඊට පස්සේ කමන්නේ බුලට් තුන ඕනේ අපි යන්න අප්පා. සොම්බියා නම් මෙතන ඉන්න උ යන පාරක් නෑ ජීවිතේට. දෙකම ඇවිස්සීත් දන්නේ. ඒත් දන්නේ පස්සේ. මට ඕනේ දේවල්නේ. අයි සොම්බිලා එනවද නෑ? සොම්බිලා නෑ. හරි බේරුණා කියලා හිතමු. දැන් මම පැයක් විතර ඇවිද්දා. එහෙනම් අදත් ඔන්න හොඳයි අපි සර්වයිව් ඩේ 1 එකේ සොම්බි කැම්ප් එකකින් සොම්බිලාගෙන් ගුටිත් කාලා පැය ගණන් ඇවිදලා කොහොම හරි ගත්ත බඩු ටික ආයෙ අරගෙන ආවයි සොම්බිලාගෙන් බේරිලා තව හිටියනම් තව කන්න වෙනවා මේ ඉතින් ඕන ඔය විදිහට තමයි සර්වයිවල් ඩේ 1 එක ගෙවුනේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු හැමෝටම සුබ දවසක්